සුබ දහවලක් ඔබ සියලු දෙනාටම මෙහොත් උපදේශක ලංකා ගුරු මෑණියන්ගෙන්ද පැමිණ සිටින ආරාධිත අමුත්තන්ගෙන්ද පැමිණ සිටින සහෝදරයන් ඔබගෙන්ද මදකට අවසරයි. The future belongs to those who believe in the beauty of their dream. ඒ කියන්නේ අනාගතය අයිති වන්නේ ඔවුන්ගේ සිහිනවල සුන්දරත්වය විශ්වාස කරන අයට. ක්‍රියාකාරිනියක් සහ එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්යාවක් වුණ එලිනෝර් රූස්වෙල්ට් මහත්මිය සඳහන් කරන්නේ එලෙසින්. මම මෙහෙම කාරණාවක් මුලින්ම මෙතෙන්ට ගන්න හිතුවේ අන්න එවන් වූ ස්ථීරවත් සේම අර්ථසාරවත් අනාගතයක් වෙනුවෙන් මූල පූර්ණය කරන්නට අපි හැමෝටම උරදීපු අතහිත දීපු අපේ දයාබර ගුරුතුමිය වෙච්ච නිලංකා තිලකරත්න මහත්මිය සිහියට නන්වාගෙන එදා එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යාවක් වුණ ජනාධිපති එලිනෝර් රූස්වෙල්ට් මහත්මිය තමන්ගේ ජීවිතය තුළ දකින සිහිනවලට නව අරුතක් ගෙන දෙමින් හීන දකිමින් තමන්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියා කරන උදවිය ජීවිතය සාර්ථක කරගන්නවා වෙනම ඔවුන්ට නිසියාකාර අනාගතයක් උරුම කර ගැනීමට පහසුයි කියා කියද්දී අද ඒකව ප්‍රායෝගිකව ගම්‍ය කරලා පෙන්වන්න අපේ දයාබර නිලංකා තිලකරත්න මහත්මිය සමත් වන්නේ අපි හැමෝගෙම අනාගතයේ අපි මීට වසර කිහිපයකට පෙර අද්දුටු සිහින යථාර්ථයක් බවට පරිවර්තනය කරමු. පැල්ලක්ක, බුත්තර, මොනරාගල විශ්ව ආයතනය කේන්ද්‍ර කොටගෙන ඇය අපි වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ආකාරය හරිම ප්‍රශංසනීයයි. තමන්ගේ පැටවුන් ඉපදුණු දායින් අනතුරුව ඔවුන් දුවපැට සැරිසරන ඉතා ගාම්භීරව බලා සිටින සිංහ දේනුවක් පරිද්දෙන් මැනවින් ශිල්පීයත්වයෙන් අප සන්නද්ධ කොට අපේ සාර්ථකත්වය වෙනුවෙන් ඇය කටයුතු කළ ආකාරය කියා නිම කළ නොහැකි තරම්. ඉතින් නිලංකා තිලකරත්න මහත්මියනි, ජීවිතයේ මුණගැහුණු සොඳුරුතම දායාද අතරින් තවත් අමතක කර නොහැකි දායාදයක් ලෙස ඔබතුමිය ගෞරවයෙන් පිදුම් ලබන්නේ අද මේ වේදිකාවේ කතා කරන මගෙන් විතරක් නෙමෙයි. ඔබතුමිය මාවැනි තවත් ජීවිත ගණනාවකින් වචන වලින් පවා කිව නොහැකි ගෞරවයක් භුක්ති විඳින බව අපි හැමෝටම නොරහසක්. ඔබ යම්කිසි ශිල්ප ශාස්ත්‍රයකින් දරුවන් පිරිසක් සන්නද්ධ කරන ගුරුවරුන් වෙනුවට සමස්ත සමාජයම වත්තන වෙද්දී වෙලාගෙන සිටින්නේ මුදල් පසුපස